හරි. දැන් අපි තියෙන්නේ පොඩ්ඩක් එක පැත්තකින් පොඩ්ඩක් ඉදිරියට යන වැඩි පටන් ගන්න තියෙන්නේ ගණන් හැදිල්ලක් තියෙන හොඳට තර්කානුකූලව. අපි අර 6 වෙනි පාඩමේ කතා කරපු තියරි පාර්ට් එක නෙමෙයි accounting වලට ඕන කරන බේස් එක. හොඳට පාවිච්චි කරන්න තියෙන මේ පාඩම් වලදී ඉස්සරහට දෙනවා බැංකුව වරම බ්ලා බ්ලා ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම තියෙන්නේ මෙන්න මේ තියරි කොටස පාඩම් හොඳට ප්‍රයෝජනවත් විදිහට මේ තර්කානුකූලව යොදන්න තියෙනවා. හරිද? හරි. මරු පාඩමක් තියෙන්නේ කෑෂ් බුක් එක තියෙන ඉස්සෙල්ලාම. හරිද? මොකද මේ කෑෂ් බුක් එක කියලා කියන්නේ? මුදල පොත කියලා කියන්නේ ව්‍යාපාර ගනුදෙනු ආශ්‍රිතව ව්‍යවහාර මුදලින් සිදුවන මුදල් ලැබීම සහ මුදල් ගෙවීම වාර්තා කරන මූලික සටහන් පොත. මේක ප්‍රයිම් බුක් එකක්. හරිද? ඉංග්‍රීසි මීඩියම් අය මේක මතක තියාගන්න ඔයාලගේ මොකක්ද දෙකට තියෙන මේක කියලා. එතකොට ව්‍යාපාරයේ මුදල් ලැබීම වල නිදසුන් කීපයක් දීලා තියෙනවා. අයිතිකරුගෙන් ප්‍රාග්ධනය ලැබෙන මුදල, ඒ වගේම අත්පිට විකුණුම් වලින්, ඒ කියන්නේ සේල්ස් වලින් ලැබෙන මුදල්. ඉංග්‍රීසි මීඩියම් සේල්ස් වලින් ලැබෙන ඒවා කියලා කියන්නේ ඒවත් මුදල් ලැබෙන ක්‍රමනේ. ඒක. එතකොට ණය ගැතියන්ගෙන් කියලා කියන්නේ ඩේටර්ස් ළඟින් ලැබෙන මුදල. මුදල් ණයට ගැනීම නිසා ලැබෙන මුදලක්. ඒ කියන්නේ අපි බැංකු ණයක් ගත්තොත් එක්ක ණයට මොනවාරි බඩුවක් ගත්තොත් ඔය වගේ බ්ලා බ්ලා බඩුවක් ගත්තොත් කියන එක අයිති වෙන්නේ මුදල් ලැබීමට. ණයට අපි මුදලක් ගත්තොත් හෝ ණයට අපි බැංකුවෙන් මුදලක් ගත්තොත් කියන එක තමයි මුදල් ණයට ගැනීම කියන එකට අයිති වෙන්නේ. හරි. එතකොට ඊට අමතරව කුලී පොලි කොමිෂන් ආදී ආදායම් වශයෙන් මුදල් ලැබෙන විවිධාකාර දෙන්න පුළුවන් ඔය වගේ දේවල්. ව්‍යවಹಾර විසින් කරන මුදල් ගෙවීම වල නිදසුන් මොනවද? ණය ආපසු ගෙවීම, ක්‍රෙඩිටර්ස්ලාට අපි ගෙවනවා ඒවා. අත්පිට ගෙනුම්. ඒ කියන්නේ මුදල් දීලි වෙලා අපි ගන්න ඒවා තියෙනවනේ. ඒ වෙලාවෙම සල්ලි දීලා ගන්න ඒවා. මෙන්න මේවා තමයි අත්පිට ගෙනුම් කියන්නේ. පටල ගන්න එපා සිංහල මීඩියම් අය. ගෙනුම් සහ ගැනලි කියන්නේ දෙකක්. ගෙනුම් කියලා කියන්නේ අපි විකිණීමේ බලාපොරොත්තුෙන් ව්‍යාපාරය සඳහා මුදල් දී ලබා ගන්නා භාණ්ඩ වලට තමයි මේ ලබා ගන්න අවස්ථාව තමයි ගෙනුම් කියලා කියන්නේ. හරිද? අත්පිට ගෙනුමක්. ඒවත් ගෙනුමක්. හැබැයි ගෙනුම් කියන එක දෙආකාරයි. අත්පිට ගෙනුම් සහ ණයට ගෙනුම්. ණයට ගන්න පුළුවන්. ගැනිලි කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන හිමිකමින් එක්කෝ වාහනයක් වෙන්න පුළුවන්, ඉඩමේ මේ මුදල් වෙන්න පුළුවන්, ඔය වගේ මොනවා හරි ව්‍යාපාරයේ සඳහා හිමිකාරීත්වයේ තියෙන දෙයක් අයිතිකරු විසින් තමන්ගේ පෞද්ගලික භාවිතය සඳහා රැගෙන යාම තමයි මේ ගැනිලි කියලා කියන්නේ. සිංහල ඉංග්‍රීසි වලින් කියන්නේ ඩ්‍රෝවින් කියලා කියන්නේ. අපි ඩ්‍රෝවින් බුක් එකක්, ඩ්‍රෝවින් ටේබල් එකක් ගන්න ලෙජර්ස් වලදී. මෙන්න මේක තමයි මේ ගැනිලි කියලා කියන්නේ සිංහල මීඩියම් අය. හරිද? පටල ගන්න එපා ගැනිලි ගෙනුම්. සිංහල මීඩියම් වලට තමයි පොඩ්ඩක් ඔය වරදින. ඉංග්‍රීසි මීඩියම් වලට නම් තියෙන අත්පිට ගණන් වල තියෙන්නේ කෑෂ් විදියට මේ මොනවා හරි කෑෂ් පර්චේස් කියලා ඇත්තේ. එතකොට සිංහල මේ ඉංග්‍රීසි මීඩියම් අයට ව්‍යාපාරයේ අයිතිකරු විසින් අරන් යන ඒවට කියලා කියන්නේ විත්ඩ්‍රෝ කරන එකක් හරි ඩ්‍රෝවින් කියලා හරි තමයි තියෙන්නේ. හරි. එතකොට ණය හිමියන්ට ගෙවීම. ණය හිමියන්ට ගෙවිලා ගෙවීම කියන්නේ අපි ණයට ගත්ත ඒවට ගෙවනකොට අපිට වෙන්නේ මුදල් පිටතට යෑමන්නේ. ඒක ඔය කියන්නේ. සේවක වැටුප් ගෙවන ඒවා, විදුලි ආදී වියදම් ගෙවීම, ලීබඩු යන්ත්‍ර ආදී ස්ථාවරවත්කම් මිලට ගන්නකොට ඒ සඳහා කරන ගෙවීම, අයිතිකරුකම් පෞද්ගලික ප්‍රයෝජන සඳහා ව්‍යාපාරයේ මුදල් ඉවත් කර ගැනීම. ඒවත් ගැනිලි ඩ්‍රෝවින්ග්ස්. ඕකේ. ඕවා තමයි උදාහරණ. මෙතන දිලා තියෙනවා මුදල් පොතේ ලැබීම් සටහන් කරන්නේ ලදුපත ආශ්‍රයෙන්, ගෙවීම් සටහන් කරන්නේ ගෙවීම් වවුචර් ආශ්‍රයෙන්. ඉංග්‍රීසි මීඩියම් අය වචන දෙක බලා ගන්න. හරි. ලදුපතක් කියලා කියන්නේ මොකක්ද? ලදුපතක් කියලා කියන්නේ ව්‍යාපාරයට යම් මුදලක් ලැබෙන විට මේ මුදල සනාථ කරගන්න සඳහා ව්‍යාපාරයේ විසින් මුදල් ගෙව පාර්ශ්වයෙන් නිකුත් කරන කුයිතාංශය. මොකක්ද ඒ කියන්නේ? අපි නිකන් මොනවා හරි ගිහින් බඩුවක් ගන්න ගියපුවාම අපිට ඔය හම්බෙන්නේ පොඩි මේ රිසිට් එක. අන්නේ රිසිට් එක තමයි මේ ලදුපත කියලා කියන්නේ. ව්‍යාපාරයේ පැත්තෙන් ගත්තාම යාලා ව්‍යාපාරයේ ඒ අදාළ ගනුදෙනුට අදාළව ඒක සනාථ කරලා මේ නිකුත් කරන කුයිතාංශය කියලා තමයි මේ කියන්නේ. ඔය තමයි ලදුපත කියලා කියන්නේ. මේ ලදුපතක ආකෘතියක් තියෙන්නේ ආනුක්‍රමික අංකය කියන අපි කීවෙනියට. ඒ කියන්නේ ඒක සමහරවිට ව්‍යාපාරේ පටන් ගත්ත දවසේ නම් කීවෙනි ගනුදෙනු කාර්යයද කියන එක වගේ වෙන වෙලාවලුත් තියෙනවා. දවසේ ගනුදෙනු කරු විදිහට සටහන් වෙන අංකයක්ත් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා ඒකේ ඇඩ්‍රස් එක, දුරකථන, හොට්ලයින් නම්බර්ස්, ඩේට් එක, ඒ ටික. ඊට පස්සේ මෙතන තියෙනවා මොනවා හරි බ්ලා බ්ලා අපි ගත්ත බඩු වලට අදාළ එක. ඊට පස්සේ අවසාන ටෝටල් ඇමවුන්ට් එක තියෙනවා. මේක මේ වෙලාවේ එතන මේ හිටියේ කවුද, පරීක්ෂා කළේ කවුද, බලලා නේද? ඒක දැන් ඉස්සර කාලේ තිබ්බේ. දැන් නම් ඔකට ඉතින් කැෂියර් එකේ ඉන්න කෙනාගේ නම තමයි වැටෙන්නේ. මේක නිකන් මේ එකක් නේ කාලේ තිබ්බ එකනේ. හරි. මේ තියෙන තවත් එකක්. විවිධාකාරයෙන් ලදුපත නිකුත් කරන්න පුළුවන්.
ගෙවීම් වවුචර් කියලා කියන්නේ මොකක්ද? ගෙවීම් වවුචර් කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් සෑම මුදල් ගෙවීමකදීම ඊට අදාළව තොරතුරු ඇතුළත් කර වගකිව යුතු පුද්ගලයා විසින් අත්සන් කරලා ගෙවීම සනාථ කිරීම සඳහා පිළියෙල කරන ලද ලියවිල්ල. ව්‍යාපාර විසින් සෑම මුදල් ගෙවීමකදීම අපි හිතමු මොකක් හරි මේ අපි බඩු වගේක් ගන්න කියලා. අපි මේ බඩු ගන්නකොට අපි මේ බඩු ගත්ත එකට අපි ලී බඩු තෝගයක් කියලා. ලී බඩු තෝගයක් ගත්ත එකට අපි මෙච්චර මේ මුදලක් ලී බඩු ගත්ත කියලා ඉවරලා අත්සන් කරලා ඉවරලා මේ ඩේට් එක දාලා අරමයා කරලා ඉවරලා නිකුත් කරන ලියවිල්ලක් තියෙනවා. මෙන්න මේක තමයි ගෙවීම් වවුචර්. අපි මෙහෙම ගෙවල් වෙලා බඩු ටික ගත්ත කියලා වෙදෙන්නේ. දැන් අපි කරන් යනවා ප්‍රියානි සීස ප්‍රියානි සමාගම කියලා සමාගම මහරගම තියෙනවා. ඉතින් අපි මේකෙන් ගිහලා මේ සමාගමට අවශ්‍ය කරන බඩු ලිස්ටයක් ගන්නවා කොහේ හරි කම්පැනි එකකින්. අරගෙන ඉවරලා අපි මේ කැම්පේන් අපි ලියනවා අපේ සීස ප්‍රියානි සමාගම මහරගම මෙන්න මේ අනුක්‍රමික අංකය දිනේ මෙදා මෙන්න මේ බඩු සඳහා ගෙවීමට දාලා මුළු මුදල අපි මෙන්න මේ විදිහට එක්ක කෑෂ් විදිහට ගෙවුවා එක්ක බැංක් ට්‍රාන්ස්ෆර් එකක් විදිහට කරා කියලා ඉවරලා හරි දැන් කාලේ විදිහට එහෙම හරි එහෙම දාලා ඉවරලා ලියලා දෙනවා. ඔක තමයි කියන්නේ. ඊට පස්සේ තියෙන්නේ මුදල් පොතේ දිත්ත කාර්ය. දිත්ත කාර්ය කියන්නේ මොකද්ද? අපි කලින් කතා කරා ඩුවල් ඉම්පැක්ට් එක. ඒ වගේ කතාවක් තමයි තියෙන්නේ. ඒකම තමයි තියෙන්නේ. මුදල් පොතේ හරහා බැර වශයෙන් දෙපැත්තක් තියෙනවා. ඩෙබිට් ක්‍රෙඩිට් කියලා දෙපැත්තක් තියෙනවා. එතකොට මුදල් පොතකින් කැෂ් බුක් එකකින් වෙන කාර්යයන් දෙකක් තියෙනවා. එකක් තමයි මූලික සටහන් පොතක කාර්යයක් හිටු. මේ කියන්නේ මූලික සටහන් පොතක අවශ්‍යතාවය මොකද්ද කියලා අපි කලින් කතා කරන්නේ. අපිට ඒක සෑහෙන පහසුයි ලෙජර්ස් පවත්වාගෙන යනකොට පහසුයි. ඔය වගේ බ්ලා බ්ලා ගොඩක් කතා කරා. මතක නැත්තම් ටක් ගාලා 7 වෙනි පාඩමට ගියා බලාගත්තා. ආයි දැන් ආවා. හරි. දැන් යන්න. දැන් ආවා. හරි. ගියපු අය ගිහිල්ලා ටක් ගාලා බලන් ආවනේ දැන්. හරි අනිත් කරයියා. එතකොට ඒ වගේම තමයි ලෙජර් ගිණුමක් කාර්යයක් ඉටු කරනවා. ලෙජර් ගිණුමේ වෙන කාර්යයක් ඉටු කරනවා. මොකද ඩිවල් ඉම්පැක්ට් විදිහට අපි මේ පාවිච්චි කරන ලෙජර් එකක් විදිහට මේ කැෂ් බුක් එක පාවිච්චි කරන එක තමයි කියන්නේ. මුදල් ගනුදෙනුවක සටහන් කිරීම මුදල් ලැබීම මුදල් පොතට හර කරනවා මුදල් ගෙවීම මුදල් පොතට බැර කරනවා. මොකක්ද කියන්නේ කැෂ් බුක් එකට ඉන්ක්‍රීස් වෙනවා නම් ඩෙබිට් වෙනවා ඩික්‍රීස් වෙනවා නම් ක්‍රෙඩිට් වෙනවා. මුදල් ලැබීම වැඩි වෙනවා නම් හර වෙනවා අඩු වෙනවා නම් බැර වෙනවා. මොකද හේතුව ඇසෙට්ස් ඉන්ක්‍රීස් වෙනකොට ඩෙබිට් වෙනවා ඩික්‍රීස් වෙනකොට ක්‍රෙඩිට් වෙනවා. වත්කම් වැඩි වෙනකොට හර වෙනවා වත්කම් අඩු වෙනකොට බැර වෙනවා. ඔන්න ඕක තමයි නීතිය. කලින් කතා කරපු නීතියම තමයි තියෙන්නේ හරිද? ඒක හොඳට පාවිච්චි කරන්න තියෙන දැන් මේ කතාවේදී. ඔන්න දිලා තියෙනවා හොඳ ගානක්. බලමු මේ ගානට අදාළව කොහොමද මේක ගහන් යන්නේ කියලා. හරිද? හොඳට අවධානය තියෙන්න අනම්මනම් ඉවරයි. වතුර ටිකක් බොනවා වතුර ටිකක් බීලා වැඩි ලෑස්ති වෙන්න. මටත් වතුර තිබහක් තියෙනකොට ගමන්නේ වැඩි කරයියන්. ඒක හරි. දිලා තියෙනවා පහ දැක්වෙන්නේ දවස් මොකද අවුරුද්දක පළවෙනි මාසේ පළවෙනි දින ලක්ෂණ විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ ජනවාරි මාසයේ මුදල් ගනුදෙනුවලට අදාළ තොරතුරු විය. අපි 2026 කියලා ගමුකෝ. 2026 1 ලදුපත් අංකයක් තියෙනවා වවුචර් අංකයක් කියලා තියෙනවා. වවුචර් අංකය කියලා කියන්නේ මොකද්ද? අපි මොනවා හරි බඩුවක් මිලදී ගන්නකොට නෙමෙයි. ලදුපත් අංකය කියලා කියන්නේ අපි මොනවා හරි බඩුවක් මේ අපි මොනවා හරි මේ මුදලක් යොදවනකොට තමයි ලදුපත් අංකයක් කියලා දෙන්නේ. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. මම නිකන් කිව්වේ ඒක ඕනේ වෙන්නෙම නැහැ. හරිද? ඕනෙම නැහැ. ඕනේ කියන්නේ ඕනේ නැහැ. හරි. මේ දීලා දෙනවා පළවෙනි එක දීලා දෙනවා රුපියල් 80000ක ප්‍රාර්ථනයක් කොහොම ට්‍රාන්සැක්ෂන් ටිකක් දීලා තියෙනවා. අපි දැන් බලමු මේක කොහොමද අපේ ලෙජර්ස් වලට දාගන්නේ කියලා. මේ ලෙජර්ස් කියලා කියන්නේ මේක හරියද? කට්ටිය දන්නේ නැති අය ඉන්නවා ලෙජර්ස් කියලා කියන්නේ මෙන්න මේ ආකෘතියට. මේ එක ලෙජර් එකක් මුදල් පොත. මේ ප්‍රාග්ධන ගිණුම කියන්නේ තව ලෙජර් එකක්. ඔය ලෙජර්ස් තියෙන හරියද? මේ සාමාන්‍ය ගණන් හතන් යනකොට සමහර අය T ගිණුම කියලා ගහනවා. T එක එහෙම හරියන්නේ නැහැ. මේ ඕ ලෙවල් කරන ළමයි මතක තියාගන්න ඔයාලා T ගහලා හරියන්නේ නැහැ. මේ ඕ ලෙවල් කරන ළමෙක් නම් ඔයා T ගහලා හරියන්නේ නැහැ එක්සෑම් වල. හොඳ මතක තියාගන්න. හරිද? කවුරු කොහොම කිව්වත් ඒක වැරදි. හරිනේ. රුපියල් 80000ක ප්‍රාග්ධනයක් යෙදවීම. හරි. රුපියල් 80000ක ප්‍රාග්ධනයක් යොදවලා කියලා කියන්නේ මොකද්ද? සල්ලි යොදවලා තියෙනවා. කෑෂ් විදියනේ යොදවලා තියෙන්නේ. නේද? හරි. අපි ඉස්සෙල්ලම බලමු මුදල් පොත කියලා ගහගත්තා. හරි. යොදවලා තියෙන දවස තමයි පළවෙනි මාසේ පළවෙනිදා. ප්‍රාග්ධනය 80000ක විදිහට දෙවවලු. දැන් මුදල් පොතට රුපියල් 80000ක් කෑෂ් විදිහට ඇවිල්ලා තියෙනවනේ අන්න. ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඩෙබිට් වෙනවා. වැඩි වෙලා තියෙනවනේ හර වෙනවා. හර පැත්තේ ලියනවා ප්‍රාග්ධනය කියලා වෙලා 80000ක් කියලා ලියනවා. ඒකෙම අනිත් පැත්ත ගිහින් ලියනවා ප්‍රාග්ධන ගිණුමේ මුදල් ගිණුම රුපියල් 80000ක් කියලා වෙලා ක්‍රෙඩිට් කරනවා. බැර කරනවා. හරිනේ. පැහැදිලිද? පැහැදිලි නැත්නම් ආපහු
අනිත් පැත්ත ස්කිප් කරා දෙපාරක් තුන් පාරක් ස්ක්‍රීන් ටච් කරලා වෙලා අනිත් පැත්ත ස්කිප් කරා ආපහු ඒක බැලුවා. හරිනේ. එහෙමයි බලන්න මේක. මම සමහරවිට එකපාරින් කියන් යයි හැබැයි ඔයාලට ආයෙ පැට්ට දුන්නොත් ආපහු ආපස්සට ගත්තා බැලුවා ආයෙත් ඉස්සරහට. හරි. ඊළඟට තියෙනවා රුපියල් 45000ක භාණ්ඩ මිලදී ගැනීම. රුපියල් 45000ක භාණ්ඩ මිලදී ගත්තා කියලා කියන්නේ මොකද්ද? අපි සල්ලි දීලා බඩු අරන් තියෙනවා. සල්ලි අඩු වෙනවා. කෑෂ් අඩු වෙනවා. ඩික්‍රීස් වෙනවා. එතකොට 45000ක මුදල් පොතෙන් කෑෂ් බුකින් අඩු වෙන්න ඕන. ඩික්‍රීස් වෙනකොට මොකද වෙන්නේ? ක්‍රෙඩිට් වෙනවා. බැර වෙනවා. පළවෙනි මාසේ දෙවෙනි දර රුපියල් 45000ක අඩු වෙලා තියෙනවා. බැර වෙලා තියෙනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් වෙලා තියෙනවා. ගැනුම් කියලා. මොකද ගැනුම් කියලා කියන්නේ ගැනිලි නෙමෙයි ගැනුම් කියලා කියන්නේ අපි ව්‍යාපාරයේ නැවත විකිණීම සඳහා භාණ්ඩ මිලදී ගැනීම තමයි මේ ගැනුම් කියලා අදහස් කරන්නේ. හරිද? මේ purchase කියලා තමයි ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙන්නේ. purchase කිනුම purchase table එකේ ඇත්තේ. ඒතර purchase මේක. හරිද? purchase account එක තමයි මේක. purchase 45000ක්. ඒ කියන්නේ ඒක වැටෙන්නේ ක්‍රෙඩිට් පැත්තට. එහෙම නැත්නම් බැර පැත්තට. දැන් ඊට පස්සේ ගැනුම් ගිණුමට යනවා. පහළට යනවා. මම පහළට අරන් යන්නම්. ගැනුම් ගිණුමට ගිහිල්ලා ඉවරලා මොකද වෙන්නේ? අරගේ කරේ ක්‍රෙඩිට්නේ බැරනේ. දැන් මේකට අරන් ගිහිල්ලා ඉවරලා ඩෙබිට් කරනවා. එහෙම නැත්නම් හර කරනවා. මුදල් ගිණුමෙන් අපි ඒක සඳහන් කරලා තිබ්බේ. මුදල් කියලා දානවා. අර දිනේම දානවා පළවෙනි මාසේ දෙවෙනිදා කියලා ඉවරලා 45000ක් කියලා දානවා. හරිනේ වැඩි. හරි. තේරුම් නැත්නම් ආපහු ගියා ආයි බැලුවා. රුපියල් 50000ක බැංකු ණයක් ගැනීම. 50000ක බැංකු ණයක් ගත කියලා කියන්නේ මුදල් පොතට සල්ලි එනවා. සල්ලි එනවනේ తాවකාලිකව හරි ණයක් විතර ඇවිල්ලා තියෙනවනේ කෑෂ්. බැංකු ණය කියලා ඉවරලා පළවෙනි මාසේ 4 වෙනිදා දාලා තිනවා. මේ ලදුපත් අංකය කියන එක අත්‍යවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ. හරිද? ඒ හින්දා ඒක ඉච්චර හිතන්න එපා. ඒක දීලා තියෙන හින්දා එහෙමම ලදුපත් අංකය දාලා තිනවා. ඒක දැම්මත් එකයි නැතත් එකයි. හරිනේ? ඩවුට් එකක් තියාගන්න එපා. දැම්මත් එකයි නැතත් එකයි. ලකුණු හම්බ වෙනවා. පළවෙනි මාසේ 4 වෙනිදා කියලා දැම්මා. මේ දින හරියට දාන්නේ. ඒවට ආයෙ ලකුණු හම්බෙන්නේ නැහැ වැරදි දැම්මොත්. මේ දිනේ දාන්න 1/4 බැංකු ණය රුපියල් 50000ක්. මොකද වැඩි මුදල් පොතේ වැඩි වෙනවා කියලා කියන්නේ ඉන්ක්‍රීස් වෙනකොට ඩෙබිට් නෙවෙන්නේ හර නෙවෙන්නේ. අන්න ඒ හින්දා හර පැත්තේ මිලියල් තියෙනවා මුදල් මේ බැංකු ණය ගිණුම රුපියල් 50000යි. දැන් බැංකු ණය කියන ලෙජර් එකට ගිහිල්ලා ඉවරලා ඒකේ කරනවා. මොකද කරන්නේ? ක්‍රෙඩිට්. එහෙම නැත්නම් බැර. මුදල් පොතේ කියලා කියන්නේ මේ මුදල් පොතේනේ අපි අරක ඩෙබිට් කරේ හර කරේ. මේකට ඇවිල්ලා ඉවරලා මුදල් පොතේ කියලා ක්‍රෙඩිට් කරනවා. එහෙම නැත්නම් බැර කරනවා. පළවෙනි මාසේ 4 වෙනිදාම දිනේ දාලා ඉවරලා රුපියල් 50000යි. ඕකේ. ක්ලෝස් chapter close. ඒකත් chapter නෙමෙයි transaction close. හරි. ඊට තියෙන රුපියල් 8000ක ලී බඩු මිලදී ගැනීම. රුපියල් 8000ක ලී බඩු මිලදී ගත්ත කියලා කියන්නේ සල්ලි දීලා බඩු අරන් තියනවනේ. හරි සල්ලි අඩු වෙනවනේ කියන්නේ. ඒ කියන්නේ cash decrease වෙනවා. cash decrease වෙනකොට වෙන්නේ credit. cash අඩු වෙනකොට වෙන්නේ බැර. බැර පැත්තේ පළවෙනි මාසේ 8 වෙනිදා ලී බඩු නේ අරන් තියෙන්නේ. ලී බඩු ගිණුමට දානවා රුපියල් 8000ක් කියලා ඉවරලා බැර පැත්තේ. credit පැත්තේ. දැන් යනවා අපි ලී බඩු ගිණුමට ගිහිල්ලා ඉවරලා ඒක ඩෙබිට් කරනවා. ලී බඩු ගිණුම. ඩෙබිට් කරා මුදල් ගිණුමෙන් අපි ආවා. මුදල් ගිණුමෙන් පළවෙනි මාසේ 8 වෙනිදා රුපියල් 8000ක් ඩෙබිට් කරා. හර කරා. හරි. ඒකත් හරි. ඊට පස්සේ රුපියල් 6000ක් කඩකුලී ගෙවීම. කඩකුලී කිව්ව කියලා කියන්නේ සල්ලි අඩු වෙනවනේ. වියදමන්නේ එක්ස්පෙන්සස් එක. රුපියල් 6000ක් අඩු වෙනවා. කෑෂ් බුක් එකෙන් රුපියල් 6000ක් අඩු වෙන්න ඕනේ. අඩු වුණාම මොකද වෙන්නේ? බැර වෙනවා. මොකද ඩික්‍රීස් වෙනකොට ක්‍රෙඩිට් නෙවෙන්නේ. පළවෙනි මාසේ 15 වෙනිදා කඩගුලී ගිණුම ගිණුම කියලා ගහලා තියෙනවා. ඊට පස්සේ ඒකට 6000ක් කියලා අඩු කරලා තියෙනවා. ඒ හැමම කඩගුලී ගිණුමට ගිහිල්ලා ඉවරලා දැන් කරන්න තියෙන්නේ ඩෙබිට්. එහෙම නැත්නම් හර. කඩගුලී ගිණුම හැම තියෙන්නේ. කඩගුලී ගිණුම හර කරලා තියෙනවා. මුදල් ගිණුමින් අපි ආවේ පළවෙනි මාසේ 15 වෙනිදා මුදල් ගිණුමෙන් රුපියල් 6000ක් ඩෙබිට් කරා. හර කරා. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? අත්පිට විකුණුම් වලින් රුපියල් 40000ක් ලැබීම. අත්පිට විකුණුම් වලින් රුපියල් 40000ක් ලැබුණා කියලා කියන්නේ අත්පිට විකුණුම් කියලා කියන්නේ මොකද්ද? ඒ වෙලාවේ විකුණලා වෙලා සල්ලි ලැබිලා තියෙනවා. ඒ කියන්නේ කෑෂ් ලැබිලා තියෙනවා. කෑෂ් ලැබිලා තියෙනවා කියන්නේ කෑෂ් ඉන්ක්‍රීස් වෙනවා. කෑෂ් ඉන්ක්‍රීස් වෙනවා කියන්නේ හර වෙනවා. එහෙම නැත්නම් ඩෙබිට් වෙනවා. කෑෂ් කියන්නේ ඇසෙට් එක ගන්න ඇසෙට් ඉන්ක්‍රීස් වෙනකොට ඩෙබිට් නෙවෙන්නේ. වත්කම් වැඩි වෙනකොට හර වෙන්නේ. අන්න ඒ නිසා තමයි මේ අත්පිට විකුණුම් වලින් ලැබෙන රුපියල් 40000 ලැබුණාම මුදල් පොතට හර වෙනවා විකුණුම් වලින් රුපියල් 40000යි කියලා ඉවරලා පළවෙනි මාසේ 18 වෙනිදා. දැන් යනවා විකුණුම් ගිණුමට ගිහිල්ලා ඉවරලා මේක මෙහෙමම බැර කරනවා. ක්‍රෙඩිට් කරනවා. අන්න විකුණුම් ගිණුමට යනවා. බැර පැත්තට ගියා. මුදල් පොත 1.18 කියලා දැම්මා. 40000ක් බැර කරා. ක්‍රෙඩිට් කරා. ඒකත් හරි. ඊට පස්සේ තියෙනවා ණය ගැතිය වූ පවන්ගෙන් රුපියල් 30000ක් ලැබුණා. ණය ගැතිය කියලා කියන්නේ ඉංග්‍රීසි මීඩියම් අය ඩේටර්ස්ලා. හරිද?
ඩෙටර්ස් ලගෙන් සල්ලි හම්බෙනවා කියන්නේ යාලා ඉන්නේ ඇසෙට් පැත්තේනේ. ඒ කියන්නේ අපිට වත්කමක්, අපේ වත්කමක් විදිහට හිටපු යාලා අපිට රුපියල් 30000 සල්ලි දීලා තියෙනවා. සල්ලි දීලා කියලා කියන්නේ කෑෂ් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා. කෑෂ් ඉන්ක්‍රීස් වෙලා තියෙනවා කියන්නේ මොකද වෙන්නේ? ඇසෙට්ස් ඉන්ක්‍රීස් වෙන්නේ. ඇසෙට්ස් කියලා කියන්නේ ඉන්ක්‍රීස් වෙනකොට ඩෙබිට් වෙන්නේ. වත්කම් වැඩි වෙනකොට හර වෙන්නේ. වත්කම් වැඩි වෙලා තියෙනවා, හර වෙලා තියෙනවා. ඒ කියන්නේ මුදල් පොතේ හර පැත්තේ තියෙන්න ඕනේ ණය ගති පවන්. එහෙනම් ඉංග්‍රීසි මීඩියම් එකේ කියන්න ඕනේ මොකද්ද? debtor පවන්. debtors පවන් account එකෙන් 30000ක් මේ හර පැත්තට වැටලා තියෙනවා. පළවෙනි මාසේ 20. ඒ විදිහටම debtor පවන් ගිගිනුමට ගිහිල්ලා ක්‍රෙඩිට් කරන්න ඕනේ. බැර කරන්න ඕන රුපියල් 30000ක් අන්න පවන් ගිගිනුම කියලා මේ debtors ලගේ creditors ලගේ නම ලියද්දී debtors පවන් කියලාම ලියන්න. ඒතර ඔයාට පැටලෙන්නේ ආපහු චෙක් කරගන්න ඕනේ. මෙයාලා ලියලා නැහැ ලියුවේ නැහැ කියලා අවුලක් වෙන්නේ නැහැ. ඔයාටම තමයි ඊට පස්සේ මොකක් කරේ අවුලක් ගියොත් එහෙම ආයි චෙක් කරන් යද්දී ආ debtor ගෙන නැද්ද creditor ගෙන නැද්ද එහෙම නැත්නම් ණය ගැතියෙද්ද ණය හිමියෙද්ද කියලා හොයාගන්න බැරි වෙන කේස් එකක් ඉන්නේ. එහෙනම් ඔය එකක් ලියා ගන්න එක පහසුයි. ඒක තමයි මගේ අදහස. අත්දැකීමෙන් කියන්නේ හරියද? කට්ටිය සෑහෙන වරද්ද ගන්නවා මම කියලා දීලා තියෙනවා ළමයින්ට. එතකොට තේරිලා තියෙන දෙයක්. එතකොට මුදල් ගිණුමට බැර කරලා දිනවා රුපියල් 30000ක්. මේ අර අපි ක්‍රෙඩිට් ඩෙබිට් එකනේ මේ පැත්තට ඇවිල්ලා ක්‍රෙඩිට් කරා. හරියට මුදල් ගිණුමට හර කරා පවන් ගිණුමට ඇවිල්ලා බැර කරා 30000ක්. ඔක තමයි ඒක. ඊට පස්සේ දිනවා ණය හිමියෙකු ඌ සුරත්ත රුපියල් 34000ක් ගෙව්වා. ණය හිමියෙක් කියන්නේ ක්‍රෙඩිටර් කෙනෙක්. ක්‍රෙඩිටර්ට අපි සල්ලි ගෙව්වා කියලා කියන්නේ අපේ කෑෂ් අඩු වෙනවා. කෑෂ් අඩු වෙනවා කියලා කියන්නේ ඇසෙට්ස් අඩු වෙනවා. ඇසෙට්ස් අඩු වෙනවා කියලා කියන්නේ වත්කම් අඩු වෙනකොට බැර වෙනවා. ඇසෙට්ස් ඩික්‍රීස් වෙනකොට ක්‍රෙඩිට් වෙනවා. හරිද? ක්‍රෙඩිට් නෙවෙන්න ඕනේ. ඇසෙට්ස් ඩික්‍රීස් වෙනකොට. ණය හිමි සුරත් ඩික්‍රීස් වෙලා තියෙනවා. ඩික්‍රීස් වෙලා තියෙනකොට ක්‍රෙඩිට් නෙවෙන්නේ. එහෙම නැත්නම් බැර. ඒතර බැර පැත්තේ ලියනවා 1.24 ණය හිමි සුරට්ට 34000ක් ගෙව්වා. දැන් ඕක ණය හිමි සුරට්ට ගිලි වෙලා ලියනවා ඩෙබිට් පැත්තේ. ණය හිමි සුරත් ණය හිමි සුරත් ණය හිමි සුරත් ණය හිමි කියලා කියන්නේ නැහැ සුරත් කියනම. ඔයාලා ණය හිමි සුරත්ම කියලා ලියන්න. ණය හිමි සුරත් කියනම. ක්‍රෙඩිටර් සුරත් account සුරත්ස් account. ඔන්න හරගලා තියෙනවා. ඩෙබිට් කරලා තියෙනවා මුදල් වලින්. මුදල් ගිණුමෙන් 1.24 34000ක් ඩෙබිට් කරා. ඊළඟ ට්‍රාන්සැක්ෂන් එක පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 5000ක් මිලදී ගත්තා. 5000ක මුදල් ගත්තා. අන්න පෞද්ගලික ප්‍රයෝජන මුදල් ගත්ත කියලා කියන්නේ සිංහලෙන් නම් ගැනිල්ලක්. ගැනිලි. ගැනුම් නෙමෙයි ගැනිලි ඈ. ඩ්‍රෝවින් ඉංග්‍රීසි මීඩියම් එකේ ඩ්‍රෝවින්. ව්‍යාපාරයේ අයිතිකරු තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. රුපියල් 5000ක් යාගේ පෞද්ගලික භාවිතය සඳහා අරන් දීලා තියෙනවා. එතකොට ව්‍යාපාරයේ මුදල් පොතින් රුපියල් 5000ක් අඩු වෙනවද නැද්ද මං අහන්නේ. අඩු වෙන්න ඕනේ මොකද කෑෂ් වලින් අරන් යන්නේ. අර මේ කලින් තියෙන හතරවෙනි පාඩමත් එක්ක නම් පටල ගන්න එපා. හරිද? මෙතන තියෙන්නේ අර මම කලින් කතා කරපු හයවෙනි පාඩමේ තියෙන chart එක. වත්කම් වියදම් වැඩි වෙනකොට හර වෙනවා. එහෙම නැත්නම් ඉංග්‍රීසි මීඩියම් එකේ කොහොමද කියන්නේ? assets expenses increase වෙනකොට debit වෙනවා. ඔය කතාව තමයි මේ යන්නේ. ඒ අනිත් ඔක්කොම increase වෙනකොට credit වෙනවා. එතකොට මෙතන වෙන්නේ පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 5000ක් ගත්තා. සල්ලි අඩු වෙනවා. කෑෂ් අඩු වෙනවා. කෑෂ් අඩු වෙනවා කියලා කියන්නේ ඩික්‍රීස් වෙනවා. අඩු වෙනකොට මොකද වෙන්නේ? බැර වෙනවා. එහෙම නැත්නම් ක්‍රෙඩිට් වෙනවා. ඔන්න ක්‍රෙඩිට් පැත්තේ ගැනිලි කියලා වෙලා ඉංග්‍රීසි මීඩියම් එකේ දාන්න ඕනේ drawings account. එතකොට 1.25 drawing accounts රුපියල් 5000ක් කියලා මෙතන දාන්න ඕනේ. දැන් යනවා drawing account එකේ ගිහිල්ලා credit ද debit කරන්න තියෙන්නේ. හර කරන්න තියෙන්නේ. ඔන්න ගැනිලි ගිණුම තියෙනවා. හර පැත්තට ගියා. මුදල් ගිණුමෙන් 1.25 රුපියල් 5000ක් කියලා දැම්මා. කතාව ඉවරයි. ඊට පස්සේ අන්තිම එක. අන්තිම එක ඊට කලින් එකනේ. රුපියල් 5000ක පොලි ආදායම ලැබුවා. අන්න පොලි ආදායම ලැබුණා කියලා කියන්නේ සල්ලි හම්බෙලා තියෙනවා. ඒ කියන්නේ කෑෂ් බුක් එක ඉන්ක්‍රීස් වෙනවා. කෑෂ් බුක් එක වැඩි වෙනවා. මුදල් පොතට වැඩි වීමක්. අන්න ඒකට හර වෙන්න ඕනේනේ. ඉන්ක්‍රීස් වෙනකොට වෙන්නේ ඩෙබිට්නේ. අන්න හර වෙලා තියෙනවා පොලි ආදායමක් හම්බෙලා දෙනවා රුපියල් 3000ක 1.26නේ. ඔව් 1.26 රුපියල් 3000ක පොලි ආදායම. දැන් පොලි ආදායම ගිණුමට කියලා ලියනවා මුදල් පොත කියලා බැර කරන රුපියල් 3000ක්. මුදල් පොත අන්න මුදල් පොත කියලා රුපියල් 3000ක් බැර කරලා දිනවා පොලි ආදායම ගිණුම. ඊට පස්සේ රුපියල් 6000ක බැංකු ණයක් ආපසු ගෙවුවා කියලා. අන්න බැංකු ණයක් අපිට කලින් ගත්තා නේද? අන්න එතකොට මතක තියාගන්න ආපහු ගහන්න එපා බැංකු ණය ගිණුම. ඔළුවේ තියාගන්න තමන් ගන්න ලෙජර්ස් මොනවද කියලා. අන්න බැංකු ණය අපි මෙතන ගත්තා නේ 1.4 වෙනිදා රුපියල් 50000ක බැංකු ණය. ඒ 50000ක බැංකු ණය රුපියල් 6000ක් ගෙවලා. දැන් අපි යනවා බැංකු ණය ගෙවුවා කියලා කියන්නේ කෑෂ් අඩු වෙන්න ඕනේ. ඩික්‍රීස් වෙනවා කියලා කියන්නේ
ක්‍රෙඩිට් වෙන්න එපා. ක්‍රෙඩිට් පැත්තේ බැර පැත්තේ තියෙන ඔන්න රුපියල් 6000ක බැංකු ණය ගෙවුවා කියලා 1.28. අන්න දැන් බැංකු ණය ගිණුම ගිහිලි වෙලා ඩෙබිට් කරන්න තියෙන. හර කරන්න තියෙන්නේ. බැංකු ණය ගිණුම ඔන්න හර කරලා තියෙනවා 1.28 මුදල් ගිණුම කියලා 6000යි. අර කෙලින්ම දෙපැත්තේ ඔහොම දාගෙන යන්න තියෙන්නේ. ඔන්න ඔක තමයි කරන්න තියෙන්නේ. ඔය ටික තමයි තියෙන්නේ. මොකද තේරුම් නැත්නම් අපෝ අපසර ගිහිලි වෙලා මේක තර්කානුකූලව අදුපෙඩි බලා ගන්න. හරිද? ඊට පස්සේ ඊට ඉස්සරහට යන්න එපා නිකන් හරි පස්සේ ගානකින් අල්ල ගන්න කියලා එහෙම පස්සට කාලා දාන්න එපා. හරි. දැන් තියෙන ගිණුම තුලනය කරන්න කියලා කියන්නේ දෙපැත්ත බලනවා. ඔන්න තුලනය කරන්න බලා ගන්න බැලන්ස් කරන්න. ඉංග්‍රීසි මීඩියම් මතක තියාගන්න. පටල ගන්න එපා. බැලන්ස් BF CD ඕක පටල ගන්නවා සෑහෙන්න. හරිද? දෙපැත්ත බැලුවා. දෙපැත්ත බලලා දෙපැත්තේ අගේ වැඩිවීම තියෙනවා. වැඩි අගේ තියෙනවා. අන්නේ වැඩි තියෙන අගේට දාලා අගේ කොහොම තියා ගන්නවා. මෙන්න මේ මිර ගෙව්වා. එතන ලියාගත්ත 80000යි කියලා. ඒ විදිහට මේ කෙලිම මේ පැත්තේ 80000 කියලා. වැඩි පැත්ත බැලුවා. වැඩි පැත්තේ අගේ දාගත්තා. මෙතන ඉරක් ගහලා ඉවරලා ඒ ගාන. ඒ ගානම අරන් එනවා මෙතනට. දැන් මෙතන මොකද වෙන්නේ? මෙතන වැඩි ගාන තියෙන්නේ මුදල් පැත්තේනේ. මේ ශේෂය පහළට ගෙන යාම කියලා කියන්නේ බැලන්ස් BFද නෑ CD එක. carried down එක. carried down එකට කලින් තමයි මේක වෙන්නේ. මේ carried down කියන එක මතක කරගන්න ඉස්සෙල්ලාම දැන් මේ කතාවේ තියෙන මුදල් ගිණුම රුපියල් 80000 කියලා විතරයි. එතකොට මේක බැලන්ස් කරන විදිහ තමයි දෙපැත්ත බැලුවාම වැඩි පැත්ත මේ 80000 පැත්තනේ. මේකද මේ පැත්තේ මුකුත් නැහැනේ. 80000 කියලා ඉවරලා මෙහෙම ඉරක් ගහලා ඉවරලා දාගත්තා. ඒ කෙලිම මේ පැත්තේ 80000 කියලා දාගත්තා. දැන් මොකද වෙලා තියෙන්නේ? මේ පැත්තේනේ වැඩි. අඩු පැත්තට ගිහිල්ලා ඉවරලා අඩු පැත්තට දානවා ශේෂය පහළට ගෙන ගියා කියලා අපි ගණුදෙනු කරන් ගිය මාසේ අන්තිම දිනේ. කියන්නේ පළවෙනි මාස 31 වෙනිදාට දානවා ශේෂය පහළට ගෙන ගියා. එහෙම නැත්නම් balance carried down CD කියලා දානවා. C එලෙරා D කියලා දාන ඉංග්‍රීසි මීඩියම්. balance CD කියලා දැම්ම රුපියල් 80000 කියලා දැම්මා. ඊට පස්සේ මේ පළවෙනි මාස 31 පහළට අරන් යන රුපියල් 80000ක ශේෂය බැලන්ස් එක තමයි අපි ඊළඟ මාසේ පටන් ගන්නකොට ඒ ගිණුමේ ලෙජරයේ ආරම්භ ගිණුමක් විදිහට ආරම්භක බැලන්ස් එකක් විදිහට තියෙන. ඒ කියන්නේ බ්‍රෝඩ් ෆෝවර්ඩ් එක ඉංග්‍රීසි මීඩියම් බැලන්ස් බ්‍රෝඩ් ෆෝවර්ඩ් කියලා කියන්නේ ඕක තමයි. ඒකට දෙවෙනි මාසේ පළවෙනි දේ බැලන්ස් බ්‍රෝඩ් ෆෝවර්ඩ් එක BF කියලා දානවා. එලෙරා BF කියලා දානවා. බැලන්ස් බ්‍රෝඩ් ෆෝවර්ඩ් ශේෂය ඉදිරියට ගෙන යාම රුපියල් 80000 කියලා දැම්මා. ඔච්චරයි තියෙන්නේ. තේරුම් නැත්නම් ආපහු පස්සට ගියා බැලුවා. හරිද? දෙපැත්ත බැලුවා. දෙපැත්තේ වැඩි අගට දාලා එක තමයි බලන්නේ. තව ඉස්සරහට ගණන් අහු වෙනවා. ඒකට සාමාන්‍යයෙන් ලොකු එකතු වෙවිලි වෙලා දෙපැත්තම ගණන් හදලා බලන්න වෙනවා. කොයි පැත්තද මේ බැලන්ස් එක කියන්නේ එකතුව වැඩි කියලා. එකතුව වැඩි පැත්තට දාලා එක තමයි මේ මෙහෙම ඉරක් ගාලා දාගන්නේ. ඒක මෙහා පැත්තට ඒ කෙලින්ම ගහගෙන ඉවරලා තමයි මේ දැන් 80000යිනේ. දැන් මේ පැත්තේ 0 නේ තිබ්බේ. එතකොට 80000යි මේ පැත්තේ 0 හින්දා 80000න් 0 අඩු කරපුවාම බිඳුවක් අඩු කරපුවාම 80000යිනේ. ඒ හින්දා තමයි 80000ම ශේෂය පහළට ගෙන ගියා. කියන්නේ බැලන්ස් carried down එක කියලා ඉල්ලලා 80000ම දාගත්තේ. ඊට පස්සේ 80000ම අරන් යනවා ශේෂය ඉදිරියට ගෙන යාම. එහෙම නැත්නම් බැලන්ස් බ්‍රෝඩ් ෆෝවර්ඩ් කියලා ඉල්ලලා ඊළඟ මාසේ පළවෙනි දවසට. මේ දවස් පටල ගන්න එපා. ඊළඟ මාසේ පළවෙනි දවසේ තමයි බ්‍රෝඩ් ෆෝවර්ඩ් එක carried down එක වෙන්නේ ඒ මාසෙම අන්තිම දවසට. එච්චරයි. අපි චුට්ට ලොකු ගණනක හදලා බලමු. මේ තියෙන මේ මුදල් පොතේ බැලන්ස් එක හදන හැටි බලමු. බැර හර පැත්තේ ක්‍රෙඩිට් ඩෙබිට් පැත්ත බැලුවා. බැලන්ස් එක එකතු කරපුවාම මේකේ ඇවිල්ලා තියෙන වැඩිම බැලන්ස් එකක් ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ පැත්තේ. මේ පැත්තේනේ 80000ක් තියෙනවා 50000ක් තියෙනවා 40000ක් තියෙනවා. මේ පැත්තේ පොඩි ගණන් තියෙන්නේ. මේ ශේෂය පහළ ගෙන යාම 99000 පටල ගන්න එපා. ඒක ඉන්නේ නැහැ එතනට. එතකොට අපි මේ වෙදි තියෙන්නේ මේ උඩ ටික විතරයි. එතකොට මේ පැත්ත ගත්තාම මේ පැත්තේ වැඩි. එහෙනම් අපි මේක එකතු කරපුවාම අපිට එනවා මේ පැත්තේ 203000ක් කියලා. දැන් ඒ කෙලිම මේ පැත්තට දාගන්නවා 203000යි කියලා. ඊට පස්සේ කරන්නේ මේ පැත්තේ අඩු පැත්ත. මේ පැත්තේ ගානත් එකතු කරගන්නවා. මේ පැත්තේ ගාන එකතු කරගත්තාම ඔයාලට ඒ අගයක්. අන්නේ අගය 203000න් අන්නේ අගය අඩු කරපුවාම ඔයාලට එනවා 99000ක් කියලා. හොඳට ඔළුවේ තියාගන්න. 203000න් මේ ටිකේ උඩ ටිකේ එකතු මේ 99000න් නෑ. උඩ ටිකේ එකතු කරලා ඉවරලා ඒක 203000න් අඩු කරාට පස්සේ තමයි ඔයාලට 99000ක් කියලා එන්නේ. අන්න ඒක තමයි ඔයා මේ පැත්තේ මේ ඉරට උඩින් ලියන්නේ ඒ ශේෂය පහළට ගෙන යාම. ඒ කියන්නේ මේ මාසේ carried down එක balance carried down එක තමයි මෙතන මේ පළවෙනි මාස 31 කියලා දාලා 99000ක් දාන්නේ. ඒ 99000 තමයි අපි ඊළඟ මාසේ පටන් ගන්නකොට තියෙන balance එක. ඒ හින්දා දෙවෙනි මාසේ පළවෙනිදා balance carried brought forward එක. ශේෂය ඉදිරියට ගෙන යාම දෙනවා 99000ක් කියලා දෙනවා. ඔච්චරයි. කතාව clear. හරි. ඊට පස්සේ වට්ටම් කියලා කැලලක් තියෙනවා. අපි වට්ටම් කියන කැලල අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. මේ වීඩියෝ එකේ part 2 එකට කඩන්න. ඔව් එහෙම කරමු. හරි අපි වට්ටම් කියන කැලලෙන් ඊළඟ වීඩියෝ එකෙන් හමුවෙමු.